නීති විරෝධී වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුරු නැල්ලීම සහ ධීවර යාත්‍රා යොදාගෙන කරනු ලබන මද්ද්‍රව්‍ය ජාවාරම මිනිස් ජාවාරම් සහ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහන ඇතුළු අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම ශ්‍රී ලංකාවේ මෙන් ලෝපුරා ධීවර කර්මාන්තයෙන් රටවල් මුහුණ දෙන බරපතල ගැටලුවක්. එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා දේශීය වශයෙන්ද කලාපීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන්ද විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ලැබ තිබෙනවා. කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ටූනා කොමිසමේ සමාජිකයන් අතර එම කොමිසමේ නීති රීති අනුව ජාත්‍යන්තර මුහුදේ මසුරු නැල්ලීමෙන් නිරත වන සෑම ධීවර යාත්‍රාවක්ම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු වෙනවා. දැන් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා 5200 අතරින් බහුදින ධීවර යාත්‍රා 4200ක් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රධානයක් ලෙස ලැබුණු නිරීක්ෂණ පද්ධති උපාංග සවිකරනු ලැබ තිබෙනවා. 2021 දිනෙන් පසුව අලුතෙන් ලියාපදිංචි කරනු ලබන සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවිකිරීම අනිවාර්ය බැවින් එදින සිට ලියාපදිංචි කරනු ලබන යාත්‍රා සඳහා යාත්‍රා හිමියන් විසින් යාත්‍රා නිරීක්ෂණ පද්ධති උපකරණ මිලදීගෙන සවිකර ගැනීම සිදු කරනු ලබනවා. 2021 දිනට පෙර බහුදින ධීවර යාත්‍රා වශයෙන් ලියාපදිංචිව දේශීය මුහුදේ මෙන්ම ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර මුහුදේදී රැකියාවේ නිරත වන යාත්‍රා නිරීක්ෂණ පද්ධති නොමැති බහුදින ධීවර යාත්‍රා සහ එක්දින ධීවර යාත්‍රා 1500ක් පමණ තිබෙන බව අනාවරණය වෙලා තියෙනවා. ඒ අතරින් අඩි 34 වඩා දිගින් යුත් යාත්‍රා 400ක් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමට හැකියාව පවතිනවා. ඊට අමතරව පවතින යාත්‍රා 1100 ඒවා එන්ජින් ධාරිතාව හා ඉන්ධන ධාරිතාව අනුව ඉතා දිගු කලක් මුහුදේ ගත කිරීම සඳහා ප්‍රමාණවත් තාක්ෂණික යෝග්‍යතාවයක් නොමැති යාත්‍රා වෙනවා. ඒ අනුව එම යාත්‍රා 1500 සඳහාද යෝග්‍ය නිරීක්ෂණ පද්ධති සවිකිරීම අනිවාර්ය කිරීමටත් ඒ සඳහා වන වියදම රජය විසින් දැරීමටත් ධීවර ජල හා සාගර සම්පත් ඇමතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.